ආදී බෝධිගිරි විහාරස්ථ එක්සත් තරුණ බෞද්ධ සංගමේ ආරාධනය පිළිගෙන අප විහාරස්ථානයේට වැඩම කළ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා බෞද්ධ විහාරාධිපති පූජ්‍ය ගංගොඩවිල ස්වාමීන් වහන්සේ අප තරුණ බෞද්ධ සංගමයේ වෙනුවෙන් මහත් ගෞරවයෙන් පිළිගන්නා අතර උන්වහන්සේට ධර්ම දේශනාව පවත්වන හැටියට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පන්සිල් සමාදන් වීමට নমස්කාරය දොහොත් මුදුන් දීලා වැඳ ගන්න ඉස්සෙල්ලා. নমස්කාරය කියන්නේ නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධම්මං චරේ සුචරිතං නනං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිච. ගෞරවනීය විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, ලෝකේහි හැම සත්වයක්ම සැප ලබන්න කැමතියි. කාම ලෝකයේහි ඉන්න ඒ සත්වයන්, දෙවියන්, මිනිසුන් ඒගොල්ලෝ කම් සැප ලබන්න කැමතියි. එතනින් එහා බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්වයන් ආධ්‍යාත්මික සුවය ලබන්න කැමති ඇත්තෝ. කොමුණත් ඒ හැම එකක්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා දක්වලා තියෙන බව මේ පින්නතුන් දන්නවා. ඒ සැප ලබන්න කැමති හින්දායි තණ්හාව කියන එක ඉදලා තියෙන්නේ. දැන් අපිට ඉතින් බ්‍රහ්ම ලෝක සම්පත්තිය ගැන කතා කරන්න ඕනෙත් නෑ. අපිට දිව්‍ය ලෝකයේ සම්පත්තිය ගැන කතා කරන්න ඕනෙත් නෑ.
දැන් අපිට සැප ගැන කතා කරනවා නම් දැන් කතා කරන්න තියෙන්නේ මනුස්ස ලෝකයේ සැප ගැනයි. දැන් මේ ඇත්ත ඔක්කොම මිනිස්යෝ. මිනිස්යන් වශයෙන් ඉන්න මේ පින්නතුන් මිනිස් සැප ලබන්නට කැමති අය. හැබැයි ඔය ඇත්ත දිව්‍ය සැප මොකද්ද කියලා දන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි. මං ඉස්සෙල්ලා දිව්‍ය සැප පිළිබඳව පුංචි උපමාවක් පෙන්වන්නම්. දිව්‍ය සැප පිළිබඳව කෙනෙකුට කියනවා බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී චක්‍රවර්ති රජ කෙනෙක් සප්ත රත්න හිමි චක්‍රවර්ති රජ කෙනෙක් විඳින කම්සුවේ ගැන උපමාවක් කරනවා. ඒ කම්සුවේට උපමාව කරන්නට ගිය බුදුරජාණන් වහන්සේ ඒ කම්සුවේ විග්‍රහ කරද්දී භික්ෂුන් වහන්සේ නමක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා. ප්‍රශ්නය මේකයි. ස්වාමීනි, චක්‍රවර්ති රජුව විඳින කම්සුවේයි මේ සාමාන්‍ය රජෙක් විඳින කම්සුවයි අතර වෙනසක් තියෙනවා නම් ඒ වෙනස උපමාවකින් පෙන්වන්න පුළුවන්ද? බුදුහාඳුර කියනවා මහාන පුළුවන්. බුදුහාඳුර එතන තිච්ච ගල් කැටයක් අතර ගත්තා. අතරින් මිටෙන් වැහැව්වා. මෙහෙම මිට මොලෝ ගත්තා. මිට මොලෝගෙන අහනවා මහාන මගේ මේ මිට තුල තියෙන ගල් කැටේ ලොකුයිද නැත්නම් අර පේන හිමවත් පවුව ලොකුයිද? තුන් දන්නවනේ උත්තරේ මොකක්ද කියලා? කියනවා එහෙනම් දැනගන්නට චක්‍රවර්ති රජ කෙනෙක් විඳින කාම සම්පත්තිය අර හිමවත් පවුව හා සම කරයි නම් සාමාන්‍ය රජෙකුගේ කාම සම්පත්තිය මෙන්න මේ අතේ මිටෙන් වහපු කම්සුව වගේ කියලා. නෑ ඔය ඇත්ත විඳින සුවේ මොන වගේද? කියලා දිස්තන් සංසන්දනය කරනකොට මේ වැලි කැටයක් ගන්නටවත් ගනින්න පුළුවන් නේද? බෑ. එහෙමනම් ඉතින් චක්‍රවර්ති රජුරුවන්ගේ සැපයි ඒ කිව්වේ. එහෙනම් දෙයියන්ගේ සැප කොහොම වෙයිද? දැන් අපිට පේනවා ඔය ඇත්ත දෙයියන්ට සැප දෙන්න හදනව නේද? මොනවද ඊළඟ? පින්දීලා? නෑ. ඔයත්තන් පින් දෙන්නට ඔය ඇත්ත ගාව පිනක් තියෙන්නට ඕනේ. නැති පිනක් කොහොමද ඔය ඇත්ත දෙන්නේ දෙයියන්ට? ඔයත් හිතනද ඔය ඇත්ත ගාව පින් තියනවා කියලා? දෙයියන්ට පිනුත් වැඩක් නැහැ. දෙයියන්ට ඕනේ කුසල්. දෙවියන්ට අවශ්‍ය කුසල්. මොකද බෞද්ධ සංකල්පය තුළ දේවතාවන් නිවන් අරමුණු කරලා ඉන්නේ නැත්තොයි. අපි පින් අනුමෝදන් කරන්නේ ඒ අයට. මොකද කුසල් කියලා කිව්වේ ඔය ඇත්ත බෞද්ධයෝ නම් ඔය ඇත්ත කරන හැම පිනක්ම කුසල් වෙනවා. බෞද්ධය කියන ප්‍රතිපදාව තුළ ඉන්න කෙනා කරන හැම පිනක්ම කුසල්. මොකද ක්‍රිස්තියානියන්ට පින් කරන්න බැරිද? පුළුවන්. මුස්ලිම් ඇත්තන්ට පින් කරන්න බැරිද? පුළුවන්. පිනට කතා කරන්න පොඩ්ඩක් මූණ දිහා බලාගෙන ඉන්න එපා. දැන් මේ උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නේ මම අහන්නේ. මොකද මට තේරෙන්නට මං කියන දේ ඔයයන්ට තේරෙනවද කියලා. නැත්නම් මං කියාගෙන ගිහලා වැඩක් නෑ. අර එක්කෙනෙක් විතරක් ඉඳගෙන හැම එකටම උත්තර දෙනවා නෑ. ඔක්කොගෙම අහන්නේ මේ. දැන් මුස්ලිම් ඇත්තන්ටත් පින් කරන්න පුළුවන්, ක්‍රිස්තියානි ඇත්තන්ටත් පින් කරන්න පුළුවන්. අපිටත් පින් කරන්න පුළුවන්. එහෙනම් මොකද වෙනස? පිනේ කුසලයේ විශාල වෙනසක් තියෙනවා. කුසල කරන කෙනා කවදාවත් දුගතියට යන්නේ නැහැ. පින් කරන කෙනා දුගතියට යන්න පුළුවන්. දැන් හිතයි උපාසකම්මල මොකද්ද මේ හාමුදුරු කියන මේ බණ කියලා හිත. පින් කරලා දුගතියට යන්න පුළුවන් කියනවා. කුසල කළා සුගතියට යන්න පුළුවන් කියනවා. හරි දානය පින්කමක්ද? දානය පින්කමක්ද? එක්තරා පින්කමක්. දානය පින්කමක්. සීලය එක්තරා පින්කමක්. භාවනාව තවත් පින්කමක්. හොඳයි.
දැන් දානේ දෙන ඇත්තෝ අපාය යන්නේ නැද්ද? යනවා. මොකක් වුණොත්ද? සීලය නැති වුණොත්. සීලය නැති වුණොත් දානීය පින්කමක් පුණ්‍ය ක්‍රියාවක් ඒ පුණ්‍ය ක්‍රියාව කළාට අපාය යන්න පුළුවන්. නිරේ උපදින්න පුළුවන්. සුගතියට යන්නත් නම් අවශ්‍ය වෙන්නේ සීලය. හැබැයි ඒ සීලය තිබුණත් දානය නැත්තම් දුප්පත් වෙන්නත් පුළුවන්. එතකොට මෙහෙම හිතමු. දැන් කෙනෙක් ඉන්නවා. හොඳට සල්ලි තියන අය ඉන්නවා. මේ සල්ලි තියෙන හුඟක් දෙනා හැමෝම නෙමෙයි. හුඟක් දෙනා කරන්නේ නම් මහ බලුකම්. නේද? සමහර දෙනා ඉන්නවා හොඳ මිනිස්සු හොඳ දෙවියෝ වගේ ඉන්න ඇත්තෝ ඉන්නවා. මේ ආත්මම දෙවියෝ වගේ ඇත්තොත් ඉන්නවා සල්ලි තියෙන. ඒකට ගොඩක් දෙනා ඉන්නේ අසාධාරණේ අනුන්ව හුරා කාලා අනුන්ට ගිනි දීලා හම්බ කරන ඇත්තෝ. මනුස්ස කන්ද බලු කන්ද. අනුන් ගැන හිතන්නේ නැතුව වැඩ කරන්නේ තිරිසන්නෝ. විශේෂයෙන්ම අපේ ආශ්‍රයේ ඉන්නේ හරක් නැත්තම් බල්ලෝ. අපේ ආශ්‍රයේ ඉන්නේ. දැන් මේ සතෙක් දැන් අපි හිතමු හොඳට දන් දෙනවා. දැන් මොන සතෙක්ද? මේ නිකන් තිරිසන්නෝ වගේ ඉන්න මිනිස් සත්තු. සල්ලි දෙනවා. හැබැයි ඉතින් දෙන එක හොඳයි කියලා හිතාගෙන දානෙ දෙනවා. හැබැයි ඉතින් අර බලුකම් ගොංකම් තියනවා කියන්නේ සීලය තියනවා කියන එක නෙමෙයි. ඉතින් මේ දානෙ පුරුදු කරලා තියෙනවා. හැබැයි මරණකොට නැවත උත්පත්තිය සකස් කරන්නේ මොකද්ද? හිත. පුරුදු කරගත්ත හිත. පුරුදු කරගත්ත හිත. තොද ඒ පුරුදු කරගත්ත හිත බලුකමට නම් පුරුදු කරලා තියෙන්නේ. ගොංකමට නම් පුරුදු කරලා තියෙන්නේ. උපදින්නේ මොකෙක් වගේද? එක්කෝ බල්ලෙක් වගේ එහෙම නැත්නම් කොනෙක් වගේ. හැබැයි දානෙත් දීලා තියෙනවා. දන් දීලා තියෙනවා. ප්‍රතිසන්දි ජනක කර්මය බල්ලෙක් වගේ ගොනෙක් වගේ පුහුණුව හින්දා ලැබුණට ඉඳලා හිටලා දානක් දීලා තියෙනවා. එතකොට කොහෙද උපදින්නේ? නිකන් එසේ මෙසේ අපායන හොඳ අපායක උපදිනවා. ඒ කියන්නේ හොඳ පෝසත් ගෙදරක බල්ලෙක් වෙලා උපදිනවා. හොඳට සැප ලබන්න පුළුවන්. නෝනට තුරුල් වෙලා ඉන්නත් පුළුවන්. මහත්ය හොඳට ගෙනලා කන්නත් දෙනවා. බොහොම සැප විඳින බල්ලෙක් වෙලා උපදින්නද පුළුවන්. ඒ වගේම හරකෙක් වෙලා ඉපදුනත් ඌ එසේ මෙසේ හරකෙක් නෙමෙයි හොඳට මහා වෘෂභ රාජයෙක් වෙලා උපදින්නත් පුළුවන්. හැබැයි පින් කළාට සීලය නැති හින්දා ඒ තත්ත්වය ඇති වුණා. පුණ්‍ය කර්මයක් කළා. නමුත් මේ කුසල ප්‍රතිපදාවට එනකොට කුසල ප්‍රතිපදාවේදී සීලය මුල් කළමයි එන්නේ. අලෝභ, අදෝස, අමෝහ චේතනා මුල් කළා එන්නේ හැම දෙයක්ම. අලෝභ, අදෝස, අමෝහ චේතනා මුල් කළා එනකොට කවදාවත් එහෙන්ට දුගතියට යන්නේ නෑ. නරක තැනක යන්නේ නෑ. ඒ දාන සීල භාවනා බලපවත්නවා. මොකද සමහර කලාට ආර්ය ශ්‍රැංක මාර්ගය යනවා. දානීය දිනු කරන්නේ නෑ. හැබැයි සිල්වත්. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිකයෙකුත් වෙනවා. හැබැයි මිනිස්කමකුත් ලබනවා. ඒ වුණාට දුප්පත්. බොහොම දුගී තත්වයක උත්පත්තියක් ලබන මෙහෙම කතාවක් තියෙනවා. කොසල් රජුගේ මාලිගාවේ එකම දවසේ කුමාරවරු දෙන්නෙක් ඉපදුණා කියනවා. එක කුමාරයෙක් දාසියකට. එනිසා කුමාරයා කියන්න බෑ. එයා ඉතින් පිරිමි ළමෙක්. කුමාරයා කියන රජපෞල ඇතන්දනේ. එක්කෙනෙක් සුමනා කියන දියණියට. දැන් මේ ළමයි දෙන්න එක දවසෙම ඉපදිච්ච හින්දා